ආයිබෝවන් රසායනික පොහොරවල මිල අහස උසට නැගලා තියෙන මේ කාලේ තමන්ගේ ගෙවත්ත සරුසාර කරගන්න වගේම සතයක්වත් වියදම් නොකර මාසිකව ඉහළ ආදායමක් උපයන්න පුළුවන් සුපිරි ස්වයං රැකියාවක් ගැන තමයි අද අපි කියන්න යන්නේ. අද අපි බලමු කුස්සියෙන් අයින් කරන එළවලු පළතුරු ලෙලි වගේ දේවල් වලින් ඉහළම පෝෂණයක් තියෙන ජෛව දියර පොහොරක් වාණිජ මට්ටමින් හදලා විකුණන්නේ කොහොමද කියලා. දියර පොහොරවලට ඇති මේ වාසිය මොකද්ද? ඇයි දියර පොහොරවලට මෙච්චර ඉල්ලුමක්? සාමාන්‍ය කොම්පෝස්ට් පොහොර පැලයට උරා ගන්න මාස කිහිපයක් ගත වෙනවා. හැබැයි අපි මේ හදන දියර පොහොර යොදලා දින 3ක් විතර යද්දී පැහැදිලි වෙනසක් බලා ගන්න පුළුවන්. වියදම බිඳුවයි. ලාභය 100%යි. නිෂ්පාදන ක්‍රියාවලිය. මුලින්ම පියනක් සහිත ලොකු ප්ලාස්ටික් බාල්දියක් හෝ පීප්පයක් ගන්න. ඒකට කුස්සියෙන් ඉවත් කරන එළවලු පළතුරු කොටස් මේකට දාන්න. මස් මාළු කටු මේකට දාන්න එපා. ඊළඟට මේ භාජනයට ගිනි සීරියා කොළ සහ ගොම පොහොර කිලෝවක් විතර එකතු කරන්න. ඊට පස්සේ මේවා වැහෙනකම් වතුර පුරවලා හකුරු ග්‍රෑම් 500ක් විතර හෝ දුඹුරු සීනි ග්‍රෑම් 500ක් දාලා හොඳින් කලවම් කරන්න. පියන හොඳින් වහලා සෙවණ තියෙන තැනක තියන්න. දවසකට සැරයක් කූරකින් කවලම් කරන්න. පෙරීම සහ බෝතල් කිරීම. සති දෙකක් යනකොට මේ මිශ්‍රණය හොඳින් දි รา පත් වෙලා තඳ දුඹුරු පාට දියරයක් හැදෙනවා. දැන් මේක රෙදි කෑල්ලක් හෝ ඒ වගේ දෙයක් තියලා හොඳින් පෙරා ගන්න. දියරය ප්ලාස්ටික් බෝතල් වලට ඇසුරුම් කරලා විකුණන්න පුළුවන්. හොඳ ලේබලයක් එහෙමත් අලවන්න. මේ එක කොටසකට වතුර කොටස් 10ක් එකතු කරන්න කියලා ලේබලයේ සඳහන් කරන්න ඕනේ. මේකට ලස්සන ලේබලයක් හදන්න ඔයාට පුළුවන්. ඒක බෝතලේ අලවන්න. ඊට පස්සේ ඔයාගේ ප්‍රදේශයේ තියෙන පැලතවාන් සුපිරි වෙළඳ සැල් කෘෂි රසායනික දේවල් විකුණන ස්ථාන වලට දෙන්න පුළුවන්. Facebook garden group හරහාත් ඔබට මේ දියර පොහොර විකුණන්න පුළුවන්. ලොකු ප්‍රාග්ධනයක් නැතුව පටන් ගන්න පුළුවන් සුපිරි බිස්නස් එකක් මේක. ඉතින් නිකන් ඉන්න ගමන් කරලා බලන්න. පොඩි උත්සාහයක් දරන එක කොහොමත් හොඳයිනේ. ඉතින් කුස්සිය කුණු කියලා අහක දාන දේවල් වලින් මේ වගේ වටිනා නිෂ්පාදනයක් කරලා ඔයාගේම ස්වයං රැකියාවක් අදම පටන් ගන්න. වීඩියෝ එක වටිනවා නම් ලයික් එකක් දාන්න. මතක තියාගන්න ඔයා අද තියෙන පුංචි පියවරක් හෙට දවසේ ඔයා කෝටිපතියෙක් ලෙස ඔසවා තබාවි. අඩුපාඩු හදාගන්න. අලුත් විදියට හිතන්න. ඔයාගේ පුංචි සිතිවිල්ලක් ඔයාගේ මුළු ජීවිතේම වෙනස් කරાવી. එහෙනම් ඔයාලට ජයෙන් ජය වේවා. අපි level up ශ්‍රී ලංකා ටීම් එක